අයිබෝන් මෙවිඩියෙන් අපි කතා කරන්නේ විවාහයට බලපාන දෝෂයන් සම්බන්ධයෙන්. මුලින්ම අපි හඳුනගමු කේන්දරයක් තුල විවාහයකින් ස්ථානයේ මොන තැන්වලින්ද බලන්නේ මොන වගේ දේවල් සිද්ධාන්ත මතද අපි ගොඩනගාගන්නේ මෙතන පලාපලයක් ගොනු කරගන්න. විශේෂයෙන්ම විවාහය සම්බන්ධයෙන් කතා කරනවා හත් වෙනි තුල. හත් වෙනින් තමයි විවාහය සම්බන්ධයෙන් විශේෂයෙන් බලන්නේ. ඒ වගේම හත් වෙනි ඉන්න ග්‍රහයින්, ඒ වගේම හත් වෙනි දකින්න ග්‍රහයින්, ඒ වගේම හත්වැන්නාධිපති විශේෂයි ප්‍රධානයි. මොකද හේතුව හත්වැන්නාධිපතිකින් තමයි විවාහය සම්බන්ධතාවය බලන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම හත්වැන්නාධිපති පීටි රාශිය සම්බන්ධයෙන්, ඒ වගේම හත්වැන්නාධිපති සංයෝග වෙලා ඉන්න ග්‍රහයින් අනුව විවාහය සම්බන්ධයෙන් බලපාන යෝග සහ සුභ සංයෝග තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම හත්වැන්නාධිපතිට වැටෙන අනිකුත් ග්‍රහයින්ගේ දෘෂ්ටිය මොකද විවාහය සම්බන්ධයෙන් සලකා බලන්න ඕනේ. ඒවත් විවාහය සම්බන්ධයෙන් සුභ හෝ අසුභ විපාක ගොඩනගන්න පුළුවන්කමක් ඇති කරන සිද්ධාන්තයක් වෙනවා. ඒ වගේම හත්වැන්නාධිපති අනිකුත් වර්ග කේන්දර තුල පවතින ආකාරය සුභව පවතිනවාද පිහිටනවාද නැත්නම් දුර්වලවද පිහිටන්නේ කියන එකත් විවාහයට බලපාන දෙයක් වෙනවා. ඊළඟට හත්වැන්නාධිපති පවතින නැකත ඒ වගේම නැකතේ අධිපතියා පිළිබඳවද මෙන්න මේ දෝෂයන් පොසුබ පිහිටීම් වෙන්න හේතුවක් වෙනවා. මෙන්න මේ හත්වැන්නාධිපතිගේ නැකත්පති. ඊළඟට විවාහය සම්බන්ධයෙන් විශේෂයෙන් බලද්දී කාරක ග්‍රහයෙක් ඉන්නවා. විවාහය සම්බන්ධයෙන් බලද්දී විශේෂයෙන් කාරකය වෙන්නේ සිකුරු. මේ සිකුරු පවතින රාශිය ඒ වගේම සිකුරුත් එක ග්‍රහ සංයෝගතිය පවතිනවා නම් ඒ ග්‍රහ සංයෝගය බලපානවා. ඒ වගේම සිකුරුව දකින්න ග්‍රහයින් නිසා විවාහය සම්බන්ධයෙන් සුබ අසුබ විපාකයන් බලපාන්න පුළුවන් කමක් තියෙනවා. තව සිකුරු අනිකුත් වර්ග කේන්දරවල පවතින පිහිටීම අනුව වෙනස් වීමකට ලක් වෙනවා. සහ සිකුරුගේ නැකත්පති සම්බන්ධයෙන් ගත්තහම උතර පලාපල සුබ අසුබ පිහිටීම් ගොඩනැගිලා තියෙනවා. මෙන්න මේ සිද්ධාන්ත ටිකත් එක්ක. ඒ වගේම ඔය විවාහය සම්බන්ධයෙන් බලන ස්ථානයේ විවාහයට අහිතකර ස්ථානයකුත් කේන්දරය තුල පවතිනවා. අහිතකර පිහිටීම් ටිකකුත් පවතිනවා. එතන ඒවා සම්බන්ධයෙන් තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. පළවෙනියෙන්ම කියන්න ඕනේ විවාහයට අසුබ ස්ථානයන් ටිකක් තියෙනවා. 7 වෙනින් 12 වෙන්න වෙන්නේ 6 වෙන්න. ඒ කියන්නේ කේන්දරය තුල 6 වෙන්න ආධිපති මෙන්න මේ කියන ග්‍රහයන් විවාහයට දෝෂයන් ගෙනත් දෙන ග්‍රහයෝ වෙනවා. ඒ වගේම 12 වෙන්න. කියන්නේ 7 වෙනින් 6 වෙන්න අපේ කේන්දරය තුල 12 වෙන්න. ඒ 12 වෙන්නත් විවාහය සම්බන්ධයෙන් දුර්වල විපාකයන් ගෙනත් දීමක් සිදු කරනවා. එතකොට 12 වෙන්නේ රාශිය සහ 12 වෙන්නාධිපති කියන ග්‍රහයන් විවාහයට දුර්වලතාවයන් ගෙනත් දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට 9 වෙන්න. 9 වෙන්නත් 9 වෙන්නාධිපති විවාහය සම්බන්ධයෙන් දෝෂයන් ගෙනත් දෙන රාශි සහ ග්‍රහයන් වෙනවා. ඔන්න ඔය කියන ස්ථානයකට සහ ග්‍රහයක මෙන්න මේ කලින් කතා කරපු විවාහයට බලපාන 7 වෙන්නාධිපතිට කාරක සිකුරුට බලපෑම් කරනවා නම් එය විවාහ දෝෂයක්. විවාහයට බලපාන දුර්වලතාවයක් ලෙස හඳුන්වලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. තව තියෙනවා විවාහයට බලපාන දෝෂයක් මේ කුජගේ දෝෂයක්. පවතිනවා. කේන්දරයක් තුල ලග්නය තුල ඒ වගේම දෙවැන්න තුල හතරවැන්න තුල හත්වැන්න තුල අටවැන්න තුල 12 වැන්න තුල කුජ ග්‍රහයා පිහිටනවා නම් එය විවාහයට පවතින දෝෂයක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි යම්කිසි කේන්දරයක හත්වැන්නාධිපති වෙන්නේ කුජ නම් එයා හත්වැන්නේම පිහිටලා ඉන්නවා නම් එය දෝෂයක් නොවන බව මතක තියාගන්නත් ඕනේ. නමුත් එහෙම පැවති පමණින්ම එය සුබ වෙන්න හේතුවක් කියලා ගන්න එපා. ඒක ඒ ග්‍රහයාගේ පිහිටීම ඒ ග්‍රහයා නැකත් සම්බන්ධයෙන් අනිකුත් වර්ග කේන්දරවල සුභ අසුභ භාවය අනුව තමයි එය නියම වශයෙන් සුභ පිහිටීමක් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තව දෝෂයක් තියෙනවා. මේ ලෞකික ජීවිතයට ඊතරම් කැමැත්තක් නොදක්වන ග්‍රහයින් මේ 7 යනට බලපෑම් කරනවා නම් එයත් විවාහයට අදාළ
දෝෂයක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ග්‍රහයෝ නම් අර විවාහයට ලෞකික ජීවිතේට තරම් ඇලුම් කරන නැති ග්‍රහයින් තමයි මෙතනදී බලපාන්නේ. ඒ කියන්නේ කේතු, ඒ වගේම සෙනසුරු, ගුරු මේ කියන ග්‍රහයින් ලෞකික ජීවිතයට වඩා ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරුතාවයක් තියෙන ග්‍රහයින්. ඒ අයගේ බලපෑම හත්යන්ට මේ අපි කලින් කතා කරපු සාධකයන් වෙත බලපානවා නම් එයත් විවාහ දෝෂයක් හැටියට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා ගත කරන දැන් විවාහ වන කාල සීමාව තුළ ගත කරන මහදසා සහ අන්තර්දසාවන් වල සුභ අසුභතාවය විවාහ ජීවිතයට බලපෑම් ඇති කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ ගත කරන කාල සීමාව තුළ විවාහයට දුර්වල ග්‍රහ බලපෑමක් පවතිනවා නම් එයත් විවාහ දෝෂයක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන් කමක් තියෙන්නේ. අන්න ඒ නිසා විවාහ ජීවිතය සම්බන්ධයෙන් දුර්වලතාවයන් ගොඩ නැගෙන්න පුළුවන් කමක් තියෙනවා. ගත කරන මහදසාව, අන්තර්දසාව, ගහ ගෝචරය මෙන්න මේ කියන සිද්ධාන්ත මත. හොඳයි එහෙනම් මම හිතනවා අපි මේ වීඩියෝ එක තුලින් විවාහයට බලපාන දෝෂයන් කිහිපයක් සම්බන්ධයෙන් කතා කළා. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් යලි අපි හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා.